හරියට එක දිශාවකට විතරක් ගලාගෙන යන ගඟක් වගේ. අපිට පුළුවන් මේ ගඟ ඉස්සරහට පීනන්න විතරයි. කවදාවත් ආපහු හැරුණා කියලා ගලාගෙන ගිය වතුර ටික ආයෙ හම්බ වෙන්නේ නැහැ. ඔයා දින්න තැන ගැන පසුතැවෙනවා ඇති. අයියෝ මම එදා ඒ තීරණය ගත්තා නම් මට එදා ඒ අවස්ථාව මගහැරුණේ නැත්තම් කියලා ඔයාලා 10 වාරයක් හිතනවා ඇති. හැබැයි මචං එක දෙයක් මතක තියාගන්න. අතීතය කියන්නේ ඔයාට ඉගෙන ගන්න තියෙන හොඳම පොත මිසක් ඔයාට පදිංචි වෙලා ඉන්න ඕන ගෙදර නෙමෙයි. අපි හැමෝම වැරදි කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒ වැරදි අස්සේ හිර වෙලා ඉන්නවද නැත්නම් ඒවායෙන් ඉගෙනගෙන අද දවසේ අලුත් පියවරක් තියනවද කියන එක. ඔයාට අතීතය වෙනස් කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය අද ඉඳන් ලස්සනට නිර්මාණය කරන්න. කවුරු මොනවා කිව්වත් ඔයා වැටිලා හිටියත් අද ඔයා ඉන්න තැනින් නැගිටින්න පරක්කු වෙලා කියලා හිතන්න එපා. හිරු පායන හැම උදෑසනක්ම ඔයාට ලැබෙන අලුත් අවස්ථාවක්. ඉතින් අතීතයේ පසුතැවීම් අමතක කරලා අද දවසේ උපරිම ප්‍රයෝජනය ගන්න ඔයාට පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. ඒක නිසා අදම වැඩ පටන් ගන්න. ජය වේවා.